Hello, කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? Welcome back to my YouTube channel. අද අපි ආවා ලුලු එකට. ඔයාලා මගේ පරණ වීඩියෝස් බලුවා නම් දකින්න ඇති. මං කිව්වා බොක්ස් එකක් දානවා කියලා ලංකාවට. ඉතින් අපි ආවා ලුලු. ඒක ලොකු හයිපර් මාකට් එකක්, ඉන්දියන් හයිපර් මාකට් එකක්. ඒකේ තියෙනවා අපිට ලූස් ගන්න පුළුවන් ටොෆි චොක්ලට්ස්. ඉතින් මේ ඔක්කොම වගේ කිලෝ එක උනේ දිරම් 16යි 31යි. ඉතින් මම හිතුවා මේකෙන් different flavors තියෙනවා. ඊට පස්සේ designs තියෙනවා. ඒ හින්දා 3-4ක් ගන්න. ඉතින් මෙතනින් chocolate ඔක්කොම අරගෙන ඉවරයි. අපි දැන් mall එක වටේ යන්නත් ඕනේ. මුලින්ම අපි මේක ඇතුලේ ගිහලා බලමු මොනවද තව තියෙන්නේ කියලා. අත මාර විදියට crowd එක මේක නම් ඉතින් සෙන්සරාදිරිද කියලා විතරක් නෙවෙයි, හැමදාම මේ වගේ තමයි සෙනග මාර විදියට ඉන්න. මොකද ගොඩාක් ලොකු ගණන් නැහැ. හැමදේම වගේ හොඳ ප්‍රයිස් එකක්. ඒ කියන්නේ හැම කෙනෙකුටම වගේ ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රයිස් එකක් තමයි මෙයාලගේ තියෙන්නේ. අයිටම් ක්වොලිටි එක ඒගොල්ලන්ගේ හොඳයි. අනිත් ඒවාත් එක්ක මිලදී අනිත් ඒවාත් හොඳයි. ඉතින් මෙහෙ මේන්ලි ගොඩාක් අය යන්නේ කැෆෝ, ඊට පස්සේ ලුලු, ඊට පස්සේ ග්‍රැන්ඩියෝස් මට දන්න විදිහට ඒවට විතරයි. ඒනට මේ ලුලු එකේ ගොඩාක් දේවල් එයාලගේ නිෂ්පාදන දේවල් තියෙනවා. බේකරි අයිටම්ස්, ඊට පස්සේ ෆුඩ් අයිටම්ස්, හොට්, ඊට පස්සේ කෝල්ඩ්, ඒ වගේම එයාලගේ ෆ්‍රෝසන් ජාති දැන් ගොඩාක් දේවල් එයාලා නිෂ්පාදනය කරන දේවල් තියෙනවා. ඒ හින්දා ඒ අයිටම්ස් ගොඩාක් අනිත් ඒවට වැඩිය සප්ලයිස්ලා දෙන අයිටම්ස් වලට වැඩිය ගොඩාක් චීපර්. ඉතින් මිනිස්සු මං හිතනවා ගොඩාක් මේකට එන්නේ ඒ නිසා කියලා. ඉතින් යමුකෝ ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ගයිස්, මං හිතුවා මගේ වීඩියෝස් ගොඩාක් අය ඉන්දියාවෙන් බලනවා. ඒ නිසා වෙනම මගේ සබ්ටයිටල් එක ඉංග්‍රීසි වලින් දාලා මම වෙනම වොයිස් කරනවා සිංහලෙන්. ඉතින් මේකත් ඊසි නැහැ. ඒනට මට හිතෙනවා මේක හොඳයි කියලා මේ විදිහට. මං ගොඩක් try කරා මේ සබ්ටයිටල් වලට ඔන් කරන්න ඉංග්‍රීසි වලට. ඒ වුණාට totally ඒක එන්නේ වෙන විදිහකට මං කියන දේ නෙමෙයි. ඒ නිසා මං හිතුවා ඉතින් සබ්ටයිටල් එක වෙනම මම මැනුවලි ටයිප් කරලා දාන්න, වොයිස් වෙනම කරන්න. ඉතින් මෙහෙමත් හොඳයි කියලා හිතනවා. ඉතින් දැන් ආව සුෂි ගන්න. මගේ ආසම කෑමක්. මෙතනක් තියෙනවා සුෂි කේක ජාතියෙන්. එහෙම ලොකුවට සුෂි ගැන මට දන්නේ නැහැ. ඒ වුණාට මං ආසයි කන්න. නිකන් ඒක අමුතු කික් එකක්. ඒ නිසා ඊට පස්සේ මට හිතනවා අද සුෂි වෙජිටේරියන් ටයිප් මොන හරි ගන්න. ඊට පස්සේ ඉතින් මේක තමයි ගත්තේ. ඔක්කොම තියෙන්නේ හොට් ෆුඩ්. එයාලගේ තියෙනවා මාර දේවල් ගොඩක් කෑම ජාති හිතාගන්න බෑ. ස්නැක්ස් තියෙනවා. ඊට පස්සේ ඉන්දියන් ස්වීට්ස් මොනවද ඒවට කියන්නේ, හල්වා අරෝම ඒවා පොඩි ස්වීට්ස් ජාති ඒවා හරියට තියෙනවා. මෙතන තියෙන ඔක්කොම ෆ්‍රයිඩ් රයිස්, නාසි කුරාන්, බිරියානි. ඊට පස්සේ යාලගේ ඩේලි යනවා බිරියානි ෆ්ලේවර්ස්. ඒ කියන්නේ බිරියානි ඒ කියන්නේ 10 විදිහකට විතර හදලා එක විදිහට හදපුවා. හැබැයි හැමදාම තියෙනවා එක විදිහට හදපුවා. දැන් අපි යන දවසේ තිබුණේ චිකන් බිරියානි කෙබාබ් මොනවා හරි. ඊට පස්සේ මං ඒකෙන් ගත්තා. ඒකටම දෙනවා අපිට චිකන් බාබිකියු කරලා තියෙන පීස් එකක් ගන්නත් පුළුවන් චිකන් බිරියානි එකට. ඊට පස්සේ චිකන් බිරියානි එකට බාබිකියු පීස් එකකුත් ගත්තා. ඉතින් අපි ගත්ත එක ඉතින් මේකට ගොඩක් අය එන්නේ ලංකාවේ, ඉන්දියාවේ, ඊට පස්සේ නේපාල් අය තමයි ලෝකල් අයත් ඉන්නවා. ඒ වුණාට අර
අපි බැලුවාම ඉන්දියාවේ ලෝක ලයයි අතරින් ඉන්දියාවේ ශ්‍රී ලංකන් ඒෂියන්ස්ලා තමයි ගොඩක් ඉන්නේ ලෝකල් අයට වැඩිය. මට පේන්නේ නම් එහෙම තමයි. සමහර වෙලට ලෝකල් අයත් එන වැඩි. උනට අනිත් අයත් එක්ක බැලුවාම සෑහෙන ප්‍රමාණයක් අඩුයි ලෝකල් අය එනවා මේකට. මේ ගොඩාක් ඉන්දියන් කැම තියෙන හින්දා වෙන්න ඇති. අපි තමයි මේකට ගොඩාක් යන්නේ. ඊපස්සේ ආව මං කේක් සෙක්ෂන් එකට. මෙතන තියෙනවා කේක්ස් අප්පා හෙන ගොඩක් තියෙනවා. මේකේ මං හිතුවා ගන්න ස්ට්‍රෝබෙරි කේක් එකයි බටර් ස්කොච් තිබුණා. ඒක රසයි. ඒක මහා රසයි බටර් ස්කොච් එක. මං එතනින් ඕඩර් කරලා අශෙන්ට ඔය ටික අරගන්න කියලා මං ගියා බ්‍රෙඩ් සෙක්ෂන් එකට. බේකරි අයිටම්ස් තියෙන පැත්තට. මට හිතුණා හරි පාන් හරි ගත්තොත් හොඳයි කියලා. චීස් දාලා පාන් කන්න මං ආසයි. ඊට පස්සේ ඇවිල්ලා පානුත් අරගත්තා. තව ඇවිදින්න තියෙනවා. මේක එන ලොකුයි. ඉතින් ඔක්කොම ටික මිට අරගෙන යමුකෝ. ඇත්තරම ළමයි මේක අද බලලා ඉවර කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මේ එක දවසින් බලලා ඉවර කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මේ මාර ලොකුයි මේක. ඒ වගේම මාර අයිටම්ස් ගොඩක් තියෙනවා. හෙන්න ගොඩක් තියෙනවා අයිටම්ස්. ඉතින් ටිකක් වෙලාව තියෙනවා නම් හොඳයි. ඒනට අර මං ඔළුවේ තියාගෙන යන්නේ මොනවද ඕනේ කියලා. ඒ වුණාට පස්සේ මං ඉතින් අර මට ඕන දේ විතරක් ගන්න බලාගෙනම තමයි මම කොයි වෙලෙත් යන්නේ. මම නැත්තම් මට වෙලාව තිබුණා නම් මං ආසයි මේකේ වටේ ගිහිල්ලා බලන්න. මොකද ගොඩාක් දේවල් තියෙනවා බලන්න මේක ඇතුලේ. මේ දවස්වල අම්බ ප්‍රොමෝෂන් දාලා තියෙන්නේ. හැමතැනකම වගේ ඉන්දියන්ස් ශ්‍රී ලංකන් අම්බ නම් මට දැක්කේ නෑ. ඒකට ඉන්දියන්ස් යේමෙන් අම්බ මාර රසයි. මාර විදිහට ස්වීට් එක. ඉතින් හිතුවා යේමෙන්ස් වලින් අම්බ ටිකකුත් ගන්න. මේකේ කිලෝ එකම ඩිරම් 12යි තිබ්බේ. ඊට පස්සේ මම ග්‍රෑම් 500ක් මේ අම්බ වලිනුත් අරගත්තා. ඔහොම තමයි අද දවසේ ඉවර වුණේ. මම අද ඇත්තටම මේකට ආවේ බඩු ටිකක් ගන්න මගේ ලංකාවට යන බොක්ස් එකට දාන්න. මම එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආපහු ඔයාලව හම්බ වෙන්න. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. Love you all. Bye bye.